1998 A level 8 වෙනි ගාන විද්‍යාගාරක පරීක්ෂණාත්මක සැකසුමක විදුලි ආම්පාන සම්බන්ධ කිරීම සඳහා පහත් සඳහන් නියමයෙන් වඩාත් සුසු වන්නේ. විදුලි ආම්පාන සම්බන්ධ කරන්න නම් පරිවර්ණය කරපු කම්බි ගන්න ඕනේ. දැන් පරිවාරණය කරලා ගන්න ඕන මොකද? නැත්තම් ධාරාව ගලා යද්දී ධාරාව එළියට එනවනේ මෙහෙම. මොකක් හරි අපි ඇල්ලුවොත් එහෙම අතින් ඇල්ලුවොත් එහෙම කරන්ට් එක වදිවි. ඒ නිසා මේ පරිවර්ණය කරපු කම්බි තමයි වෙන්න ඕනේ. එතන පරිවර්ණ නොකරන ලද කියන එක අයින් වෙන්න ඕනේ. එතකොට එහෙම උත්තර තුනක් තියෙන අයින් වෙනවා. ඒ වගේම කෙටි මහත කම්බි ගන්න ඕන. ඇයි ඒ? ප්‍රතිරෝධය සමානයි රෝයල් බෙදීමේ. මහත කම්බි වුණාම ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ වගේම දිග අඩු වුණාම ප්‍රතිරෝධය අඩු වෙනවා. මොකද ඇයි ප්‍රතිරෝධය අඩු කම්බි ගන්නෙ? ප්‍රතිරෝධය අඩු කම්බි ගන්නෙ සම්බන්ධක කම්බි නෙමෙයි කතා කරන්නේ. විදුලි උපකරණ සම්බන්ධ කිරුණා. ඒවා ඉතින් ප්‍රතිරෝධයක් තිබිය යුතු නැහැ. එහෙනම් ප්‍රතිරෝධය අවම වීම සඳහා වර්ගඵලය වැඩි වෙන්න ඕන, දිග අඩු වෙන්න ඕන. හරි? උත්තරේ 2